මිථුන ලග්නය සුබ දවසක් ඔබට. ඔබ මගේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කළා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කළා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අද වීඩියෝ එකෙන් මම ඔබට ගෙන එන්නේ ගුරු මාරුව පිළිබඳව. මාස එකමාරක පමණ කාල සීමාවක් ගුරු උච්ච බවට පත් වෙන්නේ. නමුත් නැවතත් මිථුන රාශියට ගෝචර වෙලා දෙසැම්බර් 5 වෙනිදා සිට ජුනි මාසයේ මුල දක්වා ගමන් කරනවා. 2026 ජුනි මාසයේ කටක රාශියට නැවතත් ගෝචර වෙනවා. මේ විදිහට වක්‍ර වෙමින් නිවෘත්ත වෙමින් තමයි ගුරු ග්‍රහයා මේ කාල සීමාවේ මිථුන සහ කටක රාශිවල ගමන් කරන්නේ. අවුරුද්දක් පමණ කාල සීමාවක් එක් රාශියක ගුරු ග්‍රහයා ගමන් කරනවා. වසර 12කට පස්සේ තමයි මේ කටක රාශියට ගුරු ග්‍රහයා ගෝචර වෙන්නේ. ඉතින් ඒ වගේම ගුරු ග්‍රහයා පුනාවස නැකතේ 4 වෙනි පාදයේ තමයි මේ වෙනකොට ගමන් කරන්නේ. ඒකත් ඊටාම යහපත් තත්ත්වයක්. මොකද ගුරුගේම නැකතක ගුරු ගමන් කිරීම බලය තවත් වැඩි වෙනවා. ගුරු දෙවැන්නේ ධනස්ථානයේ උච්ච වීම මිථුන ලග්න හිමි ඔබට ඊටාම සුවිශේෂී යහපත් තත්ත්වයක් උදා කරනවා. ගුරු උච්ච වීම නිසා හැම ලග්නයකටම ජයසින්දු කියලා යෝගයේ යෙදෙනවා. ඒ වගේම ලග්න කිහිපයකට ගුරු හංස යෝගයේ යෙදෙනවා. ඉතින් මේ ග්‍රහ තත්ත්වය ඉදිරි කාලයේදී හැම ලග්නයකටම සුබ බල දෙනවා. විශේෂයෙන්ම මිථුන ලග්න හිමියන්ට ජයසින්දු කියන යෝගයේ යෙදෙනවා. සෑම දෙයක්ම පතුරවන විශාල කරවන ග්‍රහයා විදියට තමයි බ්‍රහස්පති එහෙම නැත්නම් ගුරු ග්‍රහයා සැලකෙන්නේ. පුද්ගලයාගේ වැඩි දියුණුවට උසස් වීමට අවශ්‍ය කරන සියලුම යහපත් දේට ගුරු ග්‍රහයා බලපවත්වනවා. ඉතින් ගුරු ග්‍රහයා කටක රාශියේ ඉපදෙනකොට යම් කිසි කෙනෙක්ගේ තිබ්බා නම් ඒක ඊටාම යහපත් තත්ත්වයක්. මොකද ඒ අය ඉපදුනා වගේ 100,000 ගුණයකින් දියුණු වෙනවා. අනාගතයේදී දුප්පත් තැනක ඉපදුනත් ඊටමත් උසස් තත්ත්වයකට පත් වෙනවා. ඉතින් මේ කාල සීමාව තුළ උපදින කුඩා දරුවන්ටත් මේක ඊටාම යහපත් ග්‍රහ පීඨීමක්. ගුරු ග්‍රහයා සුරගුරු නමිනුත් හැඳින්වෙනවා. පුත්‍රකාරක ග්‍රහයා ඒ වගේම ධනකාරක ග්‍රහයා විදියට සලකනවා. ඉතින් ගුරු ග්‍රහයා කටක රාශියේ ඉපදෙනකොට යම් කිසි කෙනෙකුගේ තිබුණා නම් ඒක ඊටමත් යහපත් තත්ත්වයක්. මොකද ඒ අය ඉපදුනා වගේ 100,000 ගුණයකින් දියුණු වෙනවා. අනාගතයේදී දුප්පත් තැනක ඉපදුනත් ඊටමත් උසස් තත්ත්වයකට පත් වෙනවා. ඉතින් මේ කාල සීමාව තුළ උපදින කුඩා දරුවන්ටත් මේක ඊටාම යහපත් ග්‍රහ පිහිටීමක් වෙනවා. ගුරු ග්‍රහයා උච්ච බලයට පත් වෙනවා කියන්නේ මිථුන ලග්න හිමියන්ගේ දෙවැන්නට තමයි ගෝචර වෙන්නේ. ඔබගේ 7 වැන්න වන කලස්ත්‍රස්ථානය සහ 10 වැන්න වන කර්මස්ථානයේ අධිපති වෙනවා. ඉතින් දෙවැන්න ඔබගේ ධනස්ථානයට පැමිණීම ඔබේ ජීවිතේ හැම පැත්තකම වෙනසක් ඇති වේවි. ඒ කියන්නේ රැකියාව, ගෘහ ජීවිතය, අධ්‍යාපනය, ආර්ථික තත්ත්වය මේ වගේ විශේෂ වෙනසක් ඇති වේවි. ඔබගේ ධනය හා තැන්පත් ධනය ආදායම් මාර්ග වැඩි දියුණු වීමට ඔබගේ ජීවන මට්ටම උසස් වීමට අවශ්‍ය කරන සියලුම යහපත් දේට ගුරු ග්‍රහයා බලපවත්වනවා. ඉතින් ඔබට මේ ගුරුගෙන් උදාවන ජයසින්දු කියන යෝගයේ ඉදිරි කාල සීමාව තුළදී ඉතාමත් යහපත් වටිනාකමක් ගෙන දෙනවා. ඔබේ ජීවිතයේ යම්කිසි පරිවර්තනයකට ලක් වේවි. වෙනදට වැඩිය සුබඵල ගෙන දෙනවා. යම් අපල ඵල දෙනවා නම් ඔබ වෙනත් ග්‍රහයන්ගේ බලපෑම් වලට යටත් වෙලා ඉන්නවා නම් ටිකක් අපල උපද්‍රව අඩු වෙලා හොඳ වාතාවරණයක් උදා වෙනවා. මේ ගුරු දෙවැන්නේ බලවත් වීම නිසා. මොකද ගුරු ඔබගේ 6 වැන්න, 8 වැන්න, 10 වැන්න දකිනවා. ඉතින් ඔබට ඉදිරි කාල සීමාව තුළදී අලුත් විදියට අලුත් චින්තනයකින් වැඩ කටයුතු ආරම්භ කරගන්න හැකියාව ලැබෙයි. යම් යම් සුබවාදී තීරණ ගන්න හැකියාව ලැබෙයි. සමහර විට මේ වෙනකොට ඔබ තීරණයක් ගන්න බැරුව ලත වෙමින් ඉන්නවා නම් යම් කිසි දෙයක් පිළිබඳව ඔබට අලුත් ජවයක් ආසාවක් ඇතිවන බුද්ධිමත් තීරණ ගනිමින් කටයුතු කරන කාල සීමාවක් වේවි. ගුරු මේ විදියට බලවත් වීම නිසා ඒ වගේම ඔබේ ආශ්‍රය කරන වටපිටාවෙන් ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගන්නත් හොඳ සහයෝගයක් ලැබේවි. මොකද ගුරු දෙවැන්නේ ගමන් කරනවා කියන්නේ ඔබට පිරිස් බලය වැඩි වෙන කාල සීමාවක් වනවා. විශේෂයෙන් ඔබගේ පවුලේ අයගේ සහයෝගය ලැබෙනවා. දෙවැන්න කුටුම්බස්ථානයේ වන නිසා ඔබගේ සහකරුගෙන් හෝ සහකාරයගෙන් ඔබට සහයෝගය නිරතුරුව ලැබෙනවා. ඔබේ ජීවිතයේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න විශේෂයෙන් දරුවන්ගෙන් ඔබට සහයෝගය ලැබෙනවා. ඒ වගේම පවුලේ කටයුතු වලට ඉතාමත් යහපත් වෙනවා. මේ කාල සීමාව තුළ හොඳ ආර්ථික දියුණුවක්, සමෘද්ධියක්, සහජීවනයක් ඇති වෙන කාල සීමාවක් වනවා. 18 වෙනිදායින් පසුව මේ ගුරු බලවත් වීමත් එක්ක ඒ වගේම තමයි දේපල සම්බන්ධ කටයුතු වලින් බලාපොරොත්තු වන හැම දෙයකටම ඉතා යහපත් වාතාවරණයක් ඇති වෙනවා. දේපල මිලදී ගැනීම සඳහා ඔබට අවශ්‍ය මිල මුදල් ලැබෙනවා. ගැනුම් කරුවන්, විකුණුම් කරුවන් ලැබේවි. ඒ වගේම විවාහ වෙන බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් ඉතාමත් යහපත් කාල සීමාවක් වනවා. ඉතින් ඔබට හොඳ විවාහ යෝජනා ලැබේවි. ඔබ ඒවත් හොඳින් තෝරා බේරා ගෙන කටයුතු කරන්න ඕනි. ඒ වගේම ගෘහ ජීවිතය ගත කරන අයටත් ඒ වගේ සමහර විට ඔබ දුර බැහැර සේවය කරන කෙනෙක් නම්, විදේශ රටක සේවය කරන කෙනෙක් නම් හැකියාව ලැබේ පවුලේ අය වෙනුවෙන් කාලය ගත කරන්න. ඒ නිසා සහකරු සමග යම් යම් ගැටලු තිබුණා නම් ගෘහ ජීවිතය සම්බන්ධව දුර
උසස් වීමකින් හිටියා නම් මේ කාල සීමාව තුළදී ඔබට ගෘහ ජීවිතයේ කිට්ටුවෙන් ආශ්‍රය කරන්න හැකියාව ලැබේවි. ඒ තිබුණු ගැටලු විසඳගෙන ඉදිරියට යන්න යහපත් කාල සීමාවක් වනවා. යහපත් විදියට කාලය ගත කරන්න හැකියාව ලැබේවි. මේ ගුරු දෙවැන්නේ බලවත් වීම නිසා 10 වැන්න ගුරු දැකීම නිසා ඔබගේ රැකියා ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්නත් ඉතාම යහපත් කාල සීමාවක් වනවා. මොකද 10 වැන්නෙන් කතා කරනවා රැකියා වෘත්තීය ව්‍යාපාර හවුල් ව්‍යාපාර ගනුදෙනු මේ ගුරු බලවත් වීම නිසා මේ වගේ දේවල් සාර්ථක වෙනවා. ඒ නිසා ඔබට හොඳ සහයෝගයෙන් කටයුතු කරන්න හැකියාව ලැබේවි. ව්‍යාපාර කටයුතු ආදී සම්බන්ධව අලුතෙන් පටන් ගන්න ඉන්න අයට ඉතාම යහපත් කාල සීමාවක් 18 වෙනිදායින් පසුව උදා වෙන්නේ. හොඳ ව්‍යාපාරික සහකරුවන් ලැබෙනවා. ඒ නිසා ඔබට හැකියාව ලැබෙයි ඔබේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරගෙන දියුණු වෙන්න. ඒ වගේම ලාභ ලබා ගන්න. ඒ වගේම ඔබේ ධනය උපයන මාර්ගයන් යහපත් විදිහට වර්ධනය කරගන්නත් ඔබ උත්සාහ කරන කාලයක් වේවි. රැකියාව වෘත්තීය කටයුතු ගැන කතා කිරීමේදී ඔබට මේ මාස 1මාරක පමණ කාලය තුළ රැකියා කටයුතු පහසුවෙන් කරගන්න හැකියාව ලැබේවි. උසස් වීම නිලතල ආදිය ලබා ගන්නත් හැකියාව තියෙනවා රැකියාවෙන්. ඒ නිසා ඔබ ආයතන ප්‍රධානියෙක් නම් ඔබට හැකියාව ලැබෙනවා ඔබගේ බලය පතුරවාගෙන වෙනදට වැඩිය වැඩ කොටසක් කරගන්න. රැකියා ස්ථානය තුළ මොකද දෙවැන්න අධිපති තමයි මේ විදිහට ගුරු බලපවත්වන්නේ. ඔබට රැකියා ස්ථානය තුළ වගේම රැකියාවේ වෙනදට වැඩිය සුවිශේෂී කෙනෙක් බවට පත්වේවි. ඒ නිසා ඔබට රැකියාව ව්‍යාපාර ස්ථානය තුළ ගැටලු තත්ත්වයන් තිබුණා නම් ඒ තත්ත්වයන් නැති වෙලා ඉතාම හොඳ වාතාවරණයක් ඇතිවනවා. ස්ථාන මාරු ආදිය බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් යහපත් තැනකට යන්න හැකියාව ලැබේවි. සමහර විට ඔබට වැඩි වැඩ කොටසක් පැවරෙන්න පුළුවන්. මේ නිසා ඒ වගේම ඔබට මේ පැවරෙන හැම වැඩ කොටසක්ම සාර්ථක විදියට ඉටු කරගන්නත් හැකියාව ලැබෙයි. 18 වෙනිදායින් පසු ඒ වගේම තමයි ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සම්බන්ධවත් විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර ආරම්භ කරන්න තාම යහපත් තත්ත්වයක් ඇති වෙනවා. මොකද 7 වැන්න අධිපති වෙන්නේ ගුරු ග්‍රහයා. ඔබට හොඳ ව්‍යාපාරික සහකාරුවන් ලැබෙනවා. හවුල් ව්‍යාපාර දියුණු කරගන්න මේ වෙනකොට ඔබ කරනවා නම් ව්‍යාපාර එහෙම නැත්නම් ව්‍යාපාරවල මුදල් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒවා සාර්ථක වෙනවා. රැකියා අමතර ආදායම් මාර්ග ඔන්ලයින් වෙන්න පුළුවන්. විදේශ සම්බන්ධ සමග පවත්වන විදේශ වෙළඳාම් කටයුතු වෙන්න පුළුවන්. මේ වගේ හැම දෙයක් සම්බන්ධවම ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන්න ඉතාම හොඳ වාතාවරණයක් තියෙනවා. 18 වෙනිදායින් පසුව වගේම තමයි ඔබ විදේශගත වෙලා රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් උසස් රටවලට යන්න හැකියාව පවතිනවා. රැකියා කටයුතු වලින් ඉතාම අධික ලාභ ලබා ගන්න හැකියාව තිබෙනවා. මුදල් ලැබීම ඉතාම යහපත් මට්ටමකට පත්වනවා. ඊටරම වර්ධනය කරගන්නත් හැකියාව තිබෙනවා. මේ දෙයක් සම්බන්ධව ඉතාම සුබදායී තත්ත්වයක් පවතිනවා. ඒ වගේම රැකියාවට අමතර වෙනත් ආදායම් මාර්ග ආරම්භ කරන්න හොඳ කාලවකවානුවක්. 6 වැන්න අධිපති කුජ 27 වෙනිදා වෘශ්චික රාශියේ බලපවත්වනවා. රෝගස්ථානයේ ඉතින් ඔබට නිරෝගී සුවපත් වන කාල සීමාවක් වගේම සතුරු කරදර නැති වෙලා ආදායම් ධනය ලැබීම් වර්ධනය කරගන්නත් හැකියාව ලැබේවි. 18 වෙනිදායින් පසු ඒ වගේම තමයි ඔබට මේ කාලයේදී හොඳ කතිකත්වයක් ඇතිවන කාල සීමාවක්. ඔබ මාධ්‍ය ආයතනවල වැඩ කරන ශාස්ත්‍රීය කටයුතු කරන කෙනෙක් නම් ඒ කටයුතු සාර්ථක වෙනවා. ඔබගේ කතිකත්වය මෙහෙයවන අධ්‍යාපන කටයුතු සම්බන්ධවත් ඒ වගේම අධ්‍යාපන කටයුතු වලින් ඉතාම ඉහළ මට්ටමකට එන්න හැකියාව තිබෙනවා. සමහර විට ඔබ වැඩ කල්පසු කරලා තියෙනවා නම් ඔබට කම්මැලිකමක් දැනෙලා ඔබේ වැඩ කල්පසු කරලා තියෙනවා නම් අලුතෙන් වැඩ කටයුතු ආරම්භ කරන්න හැකියාව ලැබේවි. අධ්‍යාපන කටයුතු සම්බන්ධව එහෙම නැත්නම් ඔබේ වෘත්තීය කටයුතු සම්බන්ධව මේ වගේ ඕනෑම දෙයක් සම්බන්ධව ඉදිරි කාලයේදී අලුත් විදිහට මේ වැඩ කටයුතු ආරම්භ කරන්න ඔබට ජවයක් බලයක් ශක්තියක් ලැබේවි. මේ මාසයේ 18 වෙනිදායින් පසු අලුතෙන් රැකියාවකට යන බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් ඒ වගේම ඒ බලාපොරොත්තු හොඳින් ඉටු කරගන්නත් කියාව ලැබෙනවා. ඉදිරි කාල සීමාව තුළදී විශේෂයෙන් විදේශ රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඒ සඳහා උත්සාහ කරලා බලන්න. ඔබට විදේශගත වීම සඳහා සියලුම විදේශගත වීම මේ කියන්නේ රැකියාවට එහෙම නැත්නම් සංචාරක කටයුතු ආයෝජන ව්‍යාපාර වන්දනා ගමන් ඒ සියලුම විදේශ කටයුතු වලට විදේශගත වීම සඳහා සුබයි. මේ නිසා ඔබේ ආර්ථික තත්ත්වය ඉතාම යහපත් වනවා. ඔබට අවශ්‍ය විදිහට මිල මුදල් ලැබේවි. ඔබේ වැඩ කටයුතු කරගෙන යන්න ආදායම් තත්ත්වය ඉහළ යනවා. වගේම ඊටරම වර්ධනය කරගන්නත් හැකියාව ලැබේ. සමහර විට ඔබ මුදලක් ණයට දීලා තිබෙනවා නම් මේ මුදල් ආපසු ලබා ගන්න හැකියාව ලැබේවි. ඒ වගේම ඔබ ණය වෙලා ඉන්නවා නම් කාට හරි ඒ ණය මුදල් ගෙවාගෙන ටිකක් සැනසීමෙන් කාලය ගත කරන්න හැකියාව ලැබේවි. යම් නීති ගැටලු සතුරු කරදර මේ වගේ දේවල් තිබෙනවා නම් ඔබගේ ජීවිතයේ දේපල සම්බන්ධව හෝ පෞද්ගලික ජීවිතය සම්බන්ධව
සම්බන්ධව රැකියාවෙන් සම්බන්ධව වෙනත් කටයුතු සම්බන්ධව ඒ තත්ත්වයන් නැති වෙලා ඊටම හොඳ ශාරීරික මානසික වාතාවරණයක් සුවතාවයක් ඇතිවනවා. සැහැල්ලුවෙන් කාලය ගත කරන්න හැකියාව ලැබේවි. විවිධ අධ්‍යාපන කටයුතු වල යෙදලා ඉන්න වෘත්තීය කටයුතු වල යෙදලා ඉන්න අයට ඊටම යහපත් වනවා. මේ ගුරු බලවත් වීම ඔබේ වෘත්තීය කටයුතු අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපන කටයුතු වලින් ජයග්‍රහණය ලබා ගන්නත් හැකියාව තිබෙනවා. ඔබට යම් යම් වැඩ කටයුතු අතපසු වෙලා තිබෙනවා නම් ඔබ ඒවා කල්පසු කරලා තිබුණනම් කම්මැලි වෙලා හිටියනම් ඒ වැඩ කටයුතු වලට නව මුහුණුවරක් දීලා ඔබට අලුත් විදියට ආරම්භ කරන්න හැකියාව ලැබේවි. ඔබේ වෘත්තීය ජීවිතය ගත්තත් ගෘහ ජීවිතය ගත්තත් ගුරු ග්‍රහයා ඇතුළු අනෙකුත් ග්‍රහයන් බලවත් වීමත් එක්ක ඔබේ පෙරපින් බලයත් වර්ධනය වෙනවා. ඒ නිසා ඔබ ආගමික පැත්තට නැඹුරු වෙලා ධාර්මික විදිහට ජීවත් වෙන කාලයක්. ඒ වගේම ඔබ භාවනානුකූලව ආගමනුකූලව කටයුතු කරන කෙනෙක් නම් ඒ සඳහා යහපත් කාල සීමාවක් වනවා. ඔබට යම් යම් ලෙඩ රෝග අසනීප තත්ත්වයන් තිබුණා නම් ඒ තත්ත්වයන් නැති වෙලා හොඳ වාතාවරණයක් උදා වෙනවා. ඔබට කාලය හොඳින් ගත කරන්න හැකියාව ලැබේවි. ඔබේ දරුවන්ගෙන් සහෝදර සහෝදරයන්ගෙන් මිත්‍රයන්ගෙන් සහයෝගය ඔබට ලැබේවි. ඔබට ටිකක් සැනසෙල්ලේ නිදහසේ කාලය ගත කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම දේශපාලනික කටයුතු මහජන සේවා කටයුතු සමාජ සේවා කටයුතු වල යෙදලා ඉන්න අයට ඉතාමත් යහපත් වාතාවරණයක් වනවා. මේ විදිහට ජයසිඳු කියන යෝගයේ යෙදීම ඔබට ඔබ වටා යම් පිරිසක් එක්රොක් කරගන්න හැකියාව ලැබේවි. ඒ වයින් ඔබගේ අරමුණු සාර්ථක කරගන්න හැකියාව ලැබේවි. ඉතින් පොදුවේ ගත්තාම මිථුන ලග්න හිමියන්ටත් ගොඩක් සුබඵල ගෙන දෙනවා මේ ගුරු මාරුව. ඔබට විශේෂ බලාපොරොත්තු ඇතිව අවුරුද්ද අවසානයේ ලන් වෙමින් ඉන්නේ. දැන් මේ ඔක්තෝබර් මාසයේ මැද භාගයෙන් පසුව සාර්ථකව කටයුතු කරන්න හැකියාව ලැබේවි. 2026 වර්ෂය කොහොමද ආරම්භ කරන්නේ කියලා සමහර විට මේ වෙනකොට ඔබ ඉටු කරගන්න බැරි වෙච්ච බලාපොරොත්තු ඇති. ඉතින් අලුත් විදිහට හිතලා බලන්න ඔබට ජයග්‍රහණයන් අත්පත් කරගන්න පුළුවන්. මේ ගුරු ලග්නට ගමන් කිරීම නිසා මේ ගුරු ධනස්ථානයට ගමන් කිරීම නිසා බොහෝ බාධා ගැටලු ඉවත් වෙලා සහයෝගයෙන් ඔබට ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබේවි. පෙරපින් බලය වර්ධනය වීම නිසා අපල තත්ත්වයන් දුරු වෙලා ඔබ දන්නේම නැතුව ඔබේ වැඩ කටයුතු සාර්ථක වේවි. ඒ නිසා ඔබ නිතරම සුභවාදීව ධනාත්මකව හිතලා ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගන්න. මිථුන ලග්න හිමියන් අපල දුරු කර ගැනීමට දාන සීල භාවනාදී පුණ්‍ය කටයුතු වල යෙදෙන්න. ඔබගේ සියලුම යහපත් සිතුම් පැතුම් හා කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ඔබට සම්මා සම්බුදු සරණයි.